උමාරි නංගි මියුසික් එක ගීලා සින්දි කියලා කුක්කුවක එළිය දැම්මා. යකෝ ඔයාලා දන්නවා ඔයාට මැක රෙදි අදිනවා නම් ඔයාගේ කුක්කුව එළියට එනවා කියලා. ඔයා ඩාන්ස් කරනවා තුරුල කරනවා. ඒ වගේ පෙස්සු වෙන්න එපා මෝඩ ගෑණි අක්කා. ඇයි වැරදි කරන්නේ උඹලා? ඔයාලට තියෙනවා කුක්කුවක. ඔයාලා පරිස්සම් කරන්න කුක්කුවක. නැත්තම් ඔයාගේ කුක්කුවක ඔයාගේ ළමයිලා බලලා ඔයාලා සෝෂල් මීඩියා එක ඔයාලට දාලා ඊට පස්සේ ඔයාලට ලැජ්ජ හිතෙන්නේ නේ. ඔයාලට ලැජ්ජයි. ඔයාලට ලැජ්ජ නැත්නම් ගෑණි ඒ වගේ වැරදි කරන්නේ උඹලාට සින්දු කියනවා ඔයාලා හම්බ කරනවා. ඉතින් ඔයාලට හොඳට රෙදියක අදින්න ඔයාලට සින්දු කියන අනිත් සින්දු කියන කට්ටිය ඉන්නවානේ. ඊට පස්සේ ඔයාට ගොඩක් ප්‍රශ්න එනවා. තේරුණාද? ඔයාලට සංස්කෘතිය වෙනස් අපේ රටේට ගොඩක් සින්දු කියන කට්ටිය ඉන්නවානේ. වෙන සින්දු කාය කාලා බලාගන්න යාලා හොඳට සින්දු කියනවා. දැන් අලුත් තරණේලා ඉස්සර දැන් සින්දු කියන්න වැරදි ඔයාලාගේ අපේ රටේ සිංහල සංස්කෘතිය රටේ ඔයාලා විනාශ කරන්නේ. ඒ වගේ කුක්කුද ඔයාලට පෙන්නන්නේ ඔයාගේ කුක්කු සින්දු කියන්නේ. හරිද? ඔයාට සින්දු කියනවා ඔයාගේ කට ඔකමට තේරෙනවා. ඉතින් අහලා ඔයාලට නටන එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ සින්දු අහන්න කියලා අහන්න. ඉතින් ඔයාලගේ හොපි එක එන්ටර්ටේන්මන්ට් එක. හරිද? ඉතින් මිනිහලා ඒ වගේ කුක්කුවක දැම්මා නම් ඔයාලා අපේ රටේට විනාශ කරන්න එපා. අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ ඔයාලා. ඔයාලගේ අපේ උඩ වයසේ ඔයාලට තේරෙනවා. ඉතින් කොහමද ඔයාලට සංස්කෘතිය කියලා අපිට කියලා වැඩන්නේ. අපි ඉතින් මහා මොලකාරේ නෙවෙයි මහා මොලේ නෙවෙයි අපිට. ඔයාලට තියෙනවා අපිට වැඩිය මොලේ. තේරුණාද? ඉතින් ඔයාලා සින්දු කියන්නේ සංස්කෘතිය හොඳට කුක්කුවක ආරක්ෂා කරලා සින්දු කියන්නේ. ඉතින් ඔයාලා කියන්න කොමාන්ඩ් එක මේ ගෑණි අය මෝඩ ගෑණි කියන සින්දු ඔයාලට කැමැතිද? ඉතින් යාගේ රෙදියක කැමැතිද? ඉතින් ඉස්සරහා ඒ වගේ තමයි. යා එක ඉස්සරහා තියෙනවා යා සින්දු කියලා අපේ ලංකාව ගීතයේ ඒක විනාශ කරලා සින්දු කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ආයෙත් මේක ප්‍රශ්න. උමාරි නංගි ඇයි උඹලා වැරදි කරන්නේ? උඹලාට ගොඩක් ප්‍රශ්නනේ. ඔයාලට ඒ වගේ රටේට අපේ පොඩි තරුවාලා ඔයාලව සුපර් හීරෝ වගේ බලලා රෝල් මොඩල් බලලා ඔයාලව ෆලෝ කරනවා. ඉතින් ඔයාට තේරෙන්නේ නෑනේ ඒ වගේ අපි ඒ වගේ පෙන්නන්න එපා කියලා. ඉතින් ඔයාලට දන්නවා ඉතින් එළියට එනවා කියලා. ඉතින් ඔයාගේ වරදක් නෙවෙයි. ඔයාගේ රෙදියක වරදක්. මාරි ගෑණි ඔමලාට දැරුන්නේ. ඉතින් ඇයි ඔමලා වැරදි කරන්නේ? හැමදාම ඔමලාරී ගේනීට කන පලනවා මම. ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයා මේක වීඩියෝ එක ෂෙයාර් කරන උමාරි නංගිට අපි මොකද කරන්න ඕනේ කියලා ඔයාලා මොනවද ප්‍රශ්න තියෙනවා නම් දාගන්න. අනිවාර්යෙන් උමාරි නංගිට අපි වරද කරනවද? යා කරන වැඩේ හරිද? ඇත්තටම ඔයාලට කැමතිද? නැත්නම් මගේ කියන කතාව ඔයාලට හොඳයිද කියලා අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එක දාගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා ෂෙයාර් කරන්න වීඩියෝ එක. කලප්පලට thank you so much මචං. ආදරයි ඔයාලට ඔයා සපෝට් එක දෙන්න. subscribe කරන්න නැත්නම් subscribe කරන්න. මේක වීඩියෝ එක like කරන්න අනිවාර්යෙන්. ඔයාලට කොනප්පල්ලා. See you next video.